ඔයාගේ තාත්තා ගැව්ව ගෑල්ලෙන් තමයි ඔයා තාමද ගෙවල් අරගෙන තාත්තා ගැව්ව ගෑල්ල ජපාන් නැවුට ගෙනකොට සසිමි බාණ්ඩ කියලා තාත්තා නඩුව කරේ මම මහින්ද දේශක මහත්තයා නඩුව කරේ මම හරිද නඩුව කරේ මම නැව් 7ක් බාණ්ඩ කියලා පගාගත්තේ ඔබතුමාගේ තාත්තා ඒ තාත්තගේ සල්ලෙන් තමයි ඔබතුමාට මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා තියෙන්නේ ඒ ඉඳන් මුදල් වියදම් කරලා ඒ ඉඳ මල්ලි නිකන් බොරු මඩ ගන්න දෙන්න එපා මඩ ගන්න බැරි මිනිස්සුන්ට හරිද සුට්ටු දෙකේ වැඩ කරලා තාත්තලාගේ සල්ලි වලින් පාර්ලිමේන්තුව ඇවිල්ලා මේ වගේ අවදානම් කතා කියන්න එපා ඒතර දෙන්න වෙලා නැහැ නැත්නම් එක එකාට දෙනවා මේ කතාව කරන්න ඉන්න වෙලාවක් නැහැ එක එකාට දෙන්න ඉන්නේ ඔක්කොම පට්ට සෙට් එක හොරු ඒ ඉඳ එක එකාට වෙන වෙනම දෙන්න පුළුවන් මහින්දයා දැන් කෑ ගන්න එපා ඔයාමගේ යාළුවා හරිද අනිත් කටට කියන්නේ එන්න ඕන කෝල් එකක් එන්න පුළුවන් නම් ගන්න අධිකරණ තුරක් දානවා දේශී ආච්චිට ඉන්න දෙන්නේ ලැජ්ජ නැති තුට්ටු දෙකේ දේශී ආච්චිට ඉන්න දෙන්නේ දේශී ආච්චිට මැණික් මල්ලට දුන්නා බැසිය දුන්නා ඉතුරු ටිකට කොට දුන්නා ආශ්‍යාත්‍රා වලට පුතු ටික දුන්නා ඉතුරු ටිකනේ ඒ ඉඳන් ඕන්නේ නැතුව ඉඳ ගන්න වයිසේ පට්ට ඔරු වෙලා නිකන් කතා කරන්නේ නැතුව බෙල්ලේ දාගන්න වැල දාගන්න ඔය රතු පාට මේක බෙල්ලේ දාගන්නවා වැල එන්නේ නැතුව බෙල්ලේ රතු පාට වෙන හැරියන්නේ නැහැ කුරක් කන්නේ නෙවෙයි ඔක බෙල්ලේ වැල දාගන්න ගෙනාවම බාලේ දාගන්නවා බෙල්ලේ වැල ලැජ්ජාව කරපු හොරකමට ඒ ඉඳ තාත්තට ගැව්වා පුතු ටිකක් ගැව්වා ලැජ්ජනතෝ තාත්තා කියලා මෙතන ඉඳවලා ලැජ්ජනෝ කතා කරන්න නීති විද්‍යාලේ AC එක ඇතුලේ නීති විද්‍යාලේ එක්සෑම් ටික පුළුවන් නම් මට ඔබ මල්ලි කියන්න පුළුවන් නම් සිවිල් නඩු විධාන සංග්‍රහයේ පළවෙනි වාක්‍ය දෙක කියන්න පළවෙනි දෙක සිවිල් නඩු විධාන සංග්‍රහයේ පළවෙනි දෙක කියන්න සිවිල් නඩු විධාන සංග්‍රහයේ පුළුවන් නම් සිවිල් නඩු විධාන සංග්‍රහයේ දෙවෙනි ඕන දෙක සිවිල් හරි අභියෝගය තාත් ලිහිල් කරනවා සිවිල් නඩු විධාන සංග්‍රහයේ ඕනම වාක්‍ය දෙකක් කියන්න මල්ලි පුතුන්නේ ගැව්වේ නැහැ ඔච්චර කාල ඒ ඉඳ විශේෂයෙන්ම කියනවා හොර සෙට් එක හොරට එක්සෑම් ලියලා තියෙන්නේ ගැව්වා ගාන ගෑයිලා බිලියන 8000ක් ගැව්වා රටේ